අමෙරිකාවෙල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලය ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරය භූමියට සිය නියෝජිතයන් යොමු කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප් ඒ පිළිබඳ අනාවරණය කර ඇත්තේ නෙදර්ලන්තයේ හේග් ගිහි පැවැත්වෙන නේටෝ සමුළුවට සමගාමීව විදේශ මාධ්‍යවේදීන් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී. ප්‍රහාරයෙන් පසුව පිරිසක් ෆෝඩෝ භූමියේ සිටින අයුරු සැවොම දැක ඇති බවත් එලෙස ගිය පිරිසෙම බලාගාරයේ විනාශ වී ඇතැයි පැවසූ බවත් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබෙනවා. ඊශ්‍රායලය මේ පිළිබඳ මේ වන විට වාර්තා කිරීමක් සිදු කරන බවත් බලාගාරයේ සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි තමන්ට දැනුම් දුන් බවත් ට්‍රම්ප් එහිදී පැවසුවා. ප්‍රහාරවලින් බලාගාරයේ සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි තමන්ද විශ්වාස කරන බවයි ට්‍රම්ප් පැවසුවේ. එහෙත් ඇමරිකාව වේගයෙන් ක්‍රියාත්මක වූ බැවින් ඉරානයට කිසිවක් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු බව තමන් විශ්වාස කරන බවද ට්‍රම්ප් පවසා තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල බලධාරීන් පිරිසක් උපුටා දක්වමින් ඊශ්‍රායලයේ ජාතික ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබුණේ අමෙරිකාවෙල්ල කළ ප්‍රහාරයෙන් පසු ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය තුළ සිදු වූ ඊශ්‍රායල මෙහෙයුමක් ගැන තමන් නොදන්නා බවයි. එහෙත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද මාධ්‍ය වෙත පවසා තිබුණේ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල ක්‍රියාකාරීන් එම ස්ථානයට ඇතුළු වූ අතර එය විනාශ වී ඇතැයි පැවසූ බවයි.